තමයි welcome to our YouTube channel. අද අපි යන්නේ කොහෙද? වියට්නාම්. කන්සයි එයාපෝට් එකට ඇවිත් ඉන්නේ. check in වෙන්න තමයි දැන් හදන්නේ. එහෙනම් අපි බලමු මෙතන ඉඳලා අපේ ගමන කොහොමද වෙන්නේ කියලා. ආර පොලිමක් තියෙන්නේ. මොකක්ද ඒ ගැන කියන්න තියෙන්නේ? පොලිමයි. ගොඩක් වෙලා ඉන්න වෙයිද දන්නේ නැහැ. හරියටම තව විනාඩි 20ක්වත් මේ පොලිමේ අපිට ඉන්න වෙනවා. විනාඩි 20? විනාඩි 20ක්වත් ඉන්න වෙනවා. අපි දැන් චෙක් ඉන් වෙලා ඇවිල්ලා ඉන්නේ පල්ලෙහාට. දැන් තියෙන්නේ ඩියුටි ෆ්‍රී ෂොප් එක. ඩියුටි ෆ්‍රී ෂොප් එකත් හිමිහිට බලාගෙන අපේ බෝඩින් ගේට් එක ගාවට යමු. අපිට පොඩ්ඩක් පරක්කුයි වගේ නේද? අපි චෙක් ඉන් වෙලා ආවා ගේට් එක ළඟට. ඉතින් අපිට කිසිම වීඩියෝ එකක් ගන්න හම්බුන්නේ නැහැ. පරක්කු වෙලා තියෙන හොඳටම වෙලාව යනවා බලන් ඉඳිද්දි. ඉතින් අපි වියට්නාම් වලට ගිහිල්ලාම ඉතුරු වීඩියෝ ටික අරගෙන එන්න. නංගි බ්ලොක් එකද? බ්ලොක් වෙලාද තියෙන්නේ? ඕවනේ මට පාඩි වෙන්න. ඇයි? අද අපේ ෆ්ලයිට් එක විනාඩි 30ක් විතර පරක්කුයි. අපි දැන් ෆ්ලයිට් එක ඇතුළට ආවා. මොකද්ද ඔයාලට කියන්න තියෙන්නේ? හොඳයි. හරිම හොඳයි. Wi-Fi ගන්න. Wi-Fi අරගෙන අපි ටැක්සි එක කීයට තියෙන හර්ෂිත? තව පැය භාගකින් අපිට එයාගෙන් කෝල් එකක් එනවා. ඊට පස්සේ අපි යනවා හොටෙල් එකට. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලන්ට අප්ඩේට්ස් දෙන්න. මාර ටැක්සිකාරයෝ ඉන්නේ මේ නේද? පොඩ්ඩක්. එහෙමම අරන් යන්න හදනවා එතන. හර්ෂිත අයියේ සිම් ගන්නවද? අර අතනක් ගෑනු කෙනාගේ බලපු දැන ඩොලර් 10ක් අපිට ඉල්ලුවා. ඔව් එක එක තමයි එක එක ප්‍රයිසස් කියන්නේ මේගොල්ලෝ. වෙන කොහෙවත් නැහැ කිව්වා. අපි මෙතන මේ දවස් 5ට eSIM එක ඩොලර් 7යි දවසට GB 3ක් පුළුවන් යූස් කරන්න. ඉතින් අපි වෙන කවුන්ටර් වලටත් ගියා එක එක තමයි එක එක ප්‍රයිසස් යන්නේ. හරි SIM එක ඇක්ටිව් කරගත්තා. දැන් මගේ SIM එක ඇක්ටිව් කරන්න ගමන් තියෙන්නේ. අපේ වැඩ ටික ඉවරයි. අපි SIM ගත්තා. දැන් ඊළඟට අපි යන්න හදන්නේ ටැක්සි එක ගන්න. අපි යමු ටැක්සි එක ගන්න. ඔව්. එයාට කෝල් එකක් ගමුනේ.
ඔව් කියන්න. මොකද්ද කියන්න තියෙන්නේ? දැන් ටැක්සි එනකන් අපි බලාගෙන ඉන්නවා. ඕකේ. ඕකේ. යමු. yes. ලොකු සප්පයක් දෙනවා මෙයා. ඔව් හරි හොඳයි. thank you. හරි අපේ ටැක්සි එක ආවා. අපි දැන් යන්න හදන්නේ. අපේ හොටෙල් එකට අපි යනවා දැන් මෙතන ඉඳන්. එහෙනම් අපි හොටෙල් එකට ගිහිල්ලා අප්ඩේට් එකක් දෙන්නම්. හොටෙල් එකට ඇවිල්ලා ඉන්න අපි යමු දැන් චෙක් ඉන් එකට. ලස්සනයි. ලස්සනයි. මෙයාව සර්ප්‍රයිස් කරන්න ස්පෙෂල් රූම් එකක් හදන්න කිව්වා. ඒක ලස්සන ගන්න. ඒක ලස්සනට හදලා තියෙනවා. අර තියෙන. ඒක ලස්සනයිනේ. ලස්සනයි. thank you. අර චිත්‍රය ලස්සනයි. මේ චිත්‍රෙත් ලස්සනයි. මාරම ලස්සනයි. එතනින් ඉන්න. ඔය ලස්සනට පේනවා චිත්‍ර ගාවින් ඉද්දි. එහෙමද? මේ තනිකර අතින් ගන්න දෙන්න. ඒක මාරම ලස්සනයි. ලස්සනයි මෙතන තැනත් හොඳයි. ඔයාලට මොකද කියන්න තියෙන්නේ? හොඳයි ලස්සනයි පිරිසිදුයි. මට බඩගිනි මට ඕනේ මේක. මෙන්න රස මේක කමු. මේක කමුද? මේ තව තියෙන මොකක්ද කරන්නේ දැන්? අපි යනවා කෑම කන්න. පොඩ්ඩක් සීතලයි එළිය. ඒවට අවුලක් නැහැ. ඔයාට පුළුවන් නම් කියන්න මෙහි තියෙන ලොකුම වෙනම මොකක්ද කියලා. මෙහෙ කලර් ලයිට් නැහැ. කලර් ලයිට් නැහැ. අනිත් එක තමයි මෙහි මිනිස්සු කොහේ හරි වාඩි වෙලා මොනවා හරි කන හැම කෙනාම. ඔව්. අම්මතරම බිම වාඩි වෙලා හරි කනවා. අපේ පිටිපස්සෙත් ඉන්නවා ඔයාලට මෙහෙට පෙන්නන්නම් ඒ අය.